අද අපි කතා කරන්න යන්නේ හරිම විශේෂ ඖෂධයක් ගැන. ඒ තමයි මෙටොප්‍රොලෝල්. අපි හිතමු ඒක හරියට උරි හදවතේ යහපත වෙනුවෙන් වැඩ කරන රහස් නියෝජිතයෙක් වගේ කියලා. ඉතින් මේ විග්‍රහය පුරාවටම අපි බලමු කවුද මේ නියෝජිතයා සහ යාගේ මෙහෙයුම මොකක්ද කියලා හරියටම තේරුම් ගමු. මුලින්ම මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. ගොඩක් වෙහෙස වෙලා අධික බරක් තරාගෙන වැඩ කරන හදවතකට එකම එක පුංචි පෙත්තකින් කොහොමද සහනයක් දෙන්න පුළුවන් වෙන්නේ? ඇත්තටම මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ තමයි මෙටොප්‍රොලෝල් කරන සම්පූර්ණ මෙහෙයුමේම හරිය වෙන්නේ. හරි. අද අපි මේ කරුණු පහ ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. අපි මුලින්ම මෙටොප්‍රොලෝල් කියන්නේ මොකක්ද කියලා හඳුනගමු. ඊට පස්සේ ඒක වැඩ කරන විදිය, ශරීරය ඇතුළේ යන ගමන, ඒ වගේම ආරක්ෂාවට වැදගත් වෙන කරුණු සහ අන්තිමටම ඒක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. හොඳයි එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. මෙතනදී අපි අපේ කතාවේ ප්‍රධාන චරිතය, අපේ නියෝජිතය වන මෙටොප්‍රොලෝල්ව හරියටම හඳුනා ගන්නයි යන්නේ. බලමු එයාට පවර්ලා තියෙන මේ වැදගත් මෙහෙයුම මොකක්ද කියලා. ඉතින් මෙන්න මේව තමයි මෙටොප්‍රොලෝල් වල ප්‍රධානම මෙහෙයුම. අධික රුධිර පීඩනය පාලනය කරන එක, පපුවේ වේදනාව, ඒ කියන්නේ ඇන්ජින තත්ත්වය අඩු කරන එක සහ අක්‍රමවත් හෘද ස්පන්දනය සමනය කරන එක. මේ හැම තත්වයකදීම වෙන්නේ හදවත අනවශ්‍ය විදිහට පීඩනයකින් වැඩ කරන එක. ඉතින් එතනට තමයි මේ නියෝජිතයාගේ සේවය අවශ්‍ය වෙන්නේ. දැන් මේකේ තියෙන තාක්ෂණික නම දැක්කම පොඩ්ඩක් විතර සංකීර්ණයි කියලා හිතන්න පරුවම් බීටා 1 සිලෙක්ටිව් ඇඩ්‍රිනර්ජික් බ්ලොකර්. ඒකේ තේරුම හරිම සරලයි. හිතන්න ඒක හරියට හදවතේ තියෙන විශේෂ දොරටු පාලකයෙක් වගේ. ඇඩ්‍රිනලින් වගේ හෝමෝන වලින් හදවතට එන වේගයෙන් වැඩ කරන්න, තව හයියෙන් වැඩ කරන්න කියන සංඥා තෝරලා බේරලා අවහිර කරනවා. ඒකෙන් වෙන්නේ හදවතට එන අනවශ්‍ය පීඩනය නිකන්ම නැති වෙලා යන එක. හරි. දැන් අපි දෙවෙනි කොටසට යමු. අපි දැන් දන්නවා මේ නියෝජිතයා කවුද කියලා. දැන් බලමු එයා ශරීරය ඇතුලේ තමන්ගේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ මොන වගේ සැලැස්මකට අනුවද කියලා. මෙන්න මේක තමයි මුළු මෙහෙයුමේම ප්‍රධානම ඉලක්කය. සරලවම කිව්වොත් මෙටොප්‍රොලෝල් ගන්න කලින් හදවත අධික වේගයෙන් දුවනවා. ඒ නිසාම ඒකට වැඩිපුර ඔක්සිජන් ඕන වෙනවා. ඒත් ඊට පස්සේ හදවතේ වේගය අඩු වෙලා ඒකට අවශ්‍ය ඔක්සිජන් ඉල්ලුමත් අඩු වෙනවා. ඒ කියන්නේ හදවතට ලොකු සහනයක්, ලොකු විවේකයක් ලැබෙනවා. ඉතින් මේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ හරිම පැහැදිලි පියවර තුනකින්. පළවෙනියටම හෘද ස්පන්දනීය වේගය අඩු කරනවා. දෙවනුව හදවත එක සැරයක් ගැහෙනකොට යොදන බලය, ඒ කියන්නේ සංකෝචන බලය අඩු කරනවා. අන්තිමට මේ දෙකේම ප්‍රතිඵලයක් විදියට හදවතින් මුළු ශරීරයටම පොම්ප කරන ලේ ප්‍රමාණය, කියන්නේ හෘද ප්‍රතිදානය අඩු වෙනවා. ඉතින් මේ පියවර තුනෙන්ම අවසානයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? හදවතේ වැඩබර අඩු වෙනවා. ඒ එක්කම ඒකට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ කියන්නේ හදවතට පුළුවන් වෙනවා අනවශ්‍ය මහන්සියක් නැතුව වඩාත් කාර්යක්ෂමව තමන්ගේ රාජකාරිය කරගෙන යන්න. හොඳයි. දැන් බලමු අපේ මේ නියෝජිතයා ශරීරයට ඇතුළු වුණාට පස්සේ එයාගේ මෙහෙයුම ඉවර කරලා ශරීරයෙන් පිට වෙනකම්ම යන ගමන මොන වගේද කියලා. අපි ඒ ගමන පියවරෙන් පියවර ලුහුබඳිමු. මෙන්න මේ කාල රාමුවෙන් ඒ ගමන හරිම පැහැදිලි. පෙත්තගත්ත ගමන්ම අවශෝෂණය වෙන්න පටන් ගන්නවා. ශනිකව නිකුත් වන වර්ගයක් නම් පැයක් දෙකක් ඇතුළත උපරිම බලපෑම ලැබෙනවා. අර්ධ ආයු කාලය, ඒ කියන්නේ ශරීරයේ තියෙන ඖෂධ ප්‍රමාණයෙන් භාගයක් ඉවත් වෙන්න පැය 3 ඉඳන් 7ක් විතර යනවා. මේක නම් හරිම වැදගත් කරුණක්. අපි ගන්න ඖෂධ මාත්‍රාවෙන් සේරම ප්‍රමාණය ශරීරයේ ප්‍රයෝජනෙට ගන්නවද? නෑ. මෙටොප්‍රොලෝල් වලින් 50ක් විතර මුලින්ම අක්මාවෙන් සකසෙනවා. ඒ නිසා ඉතිරි 50ක් විතර තමයි රුධිරයට එකතු වෙලා හදවතට ළඟා වෙලා වැඩේ කරන්නේ. මේකට තමයි අපි ජෛව උපයෝගීතාවය කියලා කියන්නේ. හරි, මෙහෙයුම ඉවරයි. දැන් මේ නියෝජිතයා ශරීරයෙන් ඉවත් වෙන්න ඕන. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අක්මාවෙන් සහ වකුගඩු වලින්. අක්මාවෙන් ඒක වෙලත් ද්‍රව්‍ය බවට පත් කරලා වකුගඩු වලින් ඒක පෙරලා මුත්‍රා එක ශරීරයෙන් එළියට දානවා. හොඳයි. දැන් අපි අවිල්ලා ඉන්නේ හතරවෙනි කොටසට. ඕනෑම මෙහෙයුමකදී වගේම මෙතනත් අපි අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන වැදගත් නීති රීති ටිකක් තියෙනවා. අපි දැන් ඒ ආරක්ෂක තොරතුරු ගැන කතා කරමු. ඕනෑම ඖෂධයක වගේම මෙටොප්‍රොලෝල් වලත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ තෙහෙට්ටුව, කරකැවිල්ල වගේ සාමාන්‍ය දේවල්. හැබැයි හුස්ම ගැනීමේ අපහසුව වගේ විරල ඒත් බරපතල අතුරු ආබාධ ගැනත් අපි අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕන. මේක නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. හතියක්, හුස්ම ගන්න අමාරුවක්, එහෙම නැත්නම් නාඩි වැටීම අසාමාන්‍ය විදියට මන්දගාමි වෙනවා වගේ දැනුනොත් පොඩ්ඩක්වත් පරක්කු නොවි වහාම වෛද්‍යවරයෙකුට ඒ බව දැනුම් දෙන්න.
සමහර අවස්ථාවලදී අපේ මේ නියෝජිතයාගේ සේවය ලබා ගන්න එක කොහෙත්ම සුදුසු නැහැ. උදාහරණයක් විදියට හෘදය ස්පන්දනය දැනටමත් ගොඩක් මන්දගාමී නම්, ඇතැම් හෘදය රෝග තත්ත්ව තියෙනවා නම්, එහෙම නැත්නම් දරුණු ඇදුම රෝගය තියෙනවා නම් මෙටොප්‍රොලෝල් භාවිතා කරන්නේ නැහැ. මේවා තමයි ප්‍රධාන ආරක්ෂක සීමාවන්. හොඳයි. අපි දැන් නැවිත් ඉන්නේ අපේ අවසන් කොටසට. නියෝජිතයා ගැන, එයාගේ සැලැස්ම ගැන, ආරක්ෂක නීති ගැන අපි දැන් ගොඩක් දේවල් දන්නවා. දැන් බලමු මේ මෙහෙයුම 100%ක්ම සාර්ථක කරගන්න ඒක නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ සරල පිළවර 4 අනුගමනය කරන එක හරිම වැදගත්. හැමදාම එකම වෙලාවට ගන්න එක, සමහර පෙති වර්ග නොසපා සම්පූර්ණයෙන්ම ගිලින එක, වෛද්‍ය උපදෙස් නැතුව එකපාරටම නවත්වන්නේ නැති වෙන්න එක, සහ මුල් කාලේදී පොඩි තෙහෙට්ටුවක් දැනෙන්න පුළුවන් බව දැනගෙන ඉන්න එක මෙහියුමේ සාර්ථකත්වයට අත්‍යවශ්‍යයි. දියවැඩියාව තියෙන කෙනෙක්ට නම් මේක විශේෂයෙන්ම වැදගත් අනුදුර ඇගවීමක්. මෙටොප්‍රොලෝල් වලට පුළුවන් රුධිරයේ සීනි මට්ටම අඩු වුණාම ඇතිවෙන දහඩිය දැමීම, වේගවත් හෘද ස්පන්දනය වගේ රෝග ලක්ෂණ වසන් කරන්න ඒ කියන්නේ නොපෙනී යන්න සලස්වන්න. ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඖෂධයේ බලය ඒ විදිහටම රැකගන්න නම් ඒක නිවැරදිව ගබඩා කරන්නත් ඕන. සෙල්සියස් අංශක 25ට වඩා අඩු උෂ්ණත්වයක ආලෝකයයි තෙතමනයයි නැති තැනක මුල් ඇසුරුමේම තියෙන එක තමයි වඩාත්ම සුදුසු. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ගන්න පුළුවන් වැදගත්ම පාඩම තමයි මේක. ඖෂධයක් අපේ ශරීරය ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක, ඒක ආරක්ෂිතව සහ උපරිම ප්‍රතිඵල ලැබෙන විදිහට භාවිතා කරන්න තියෙන හොඳම පදනමයි. මේ දැනුමෙන් තමයි Tamanගේ සෞඛ්‍ය පාලනය Taman අතට ගන්න පුළුවන් වෙන්නේ. ඖෂධයක මෙහෙයුම තේරුම් ගන්න එක පළවෙනි පියවර විතරයි. එතනින් එහාට තමන්ගේ සෞඛ්‍ය තවත් හොඳ කරගන්න තමන්ගේ වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය සේවා සපයන්න එක එකතු වෙලා වැඩ කරන්න තව මොනවද කරන්න පුළුවන්. ඒ ගැන හිතන්න මේක